දරුවෝ ලොකු මහත් වෙලා ලෝකේ ජය ගන්නකොට හුඟක් දරුවන්ට අම්මා තාත්තා මතක නැහැ. සමහර දරුවෝ අහනවනි උඹලා අපිට මොනවද කළේ කියලා ජීවිතේ. නොකලේ මොනවද? නමුත් දරුවෝ අහනවා කළේ මොනවද කියලා. සමහර දරුවෝ ලොකු මහත් වෙලා කියනවලු අපිට අපේ පාඩුවේ ඉන්න දීපල්ලා වද දෙන්න එපා කියනවලු. වදයක් නැහැ. නමුත් දරුවන්ට දෙමව්පිය වදයක් වෙලා අයින් කරගන්න මගක් නැතුව කියනවා පස්සෙන් ඉන්න එපා, ඇඟිලි ගහන්න එපා, වද දෙන්න එපා, අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න කියලා ඉඩ දෙන්න කියනවා. අම්මල තාත්තලා දරුවෝ පුංචි කාලේ එහෙම හිතුවනම් උඹලා මහ වදයක් අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දීපල්ල කියලා. අද දරුවන්ගේ ජීවිත මෙච්චර ලස්සන වෙයිද එහෙම වුණා නම්? මං ඊටාම ආදරෙන් මේ අවුරුද්දේ ඉල්ලන්නේ දරුවෝ අතින් අත්තරින්න එපා. දරුවන්ට රැකවරණයක් නැහැ. පරිස්සමින් රැක බලා ගන්න. හැබැයි හිතින් අල්ල ගන්න එපා. ඕනම මොහොතක අපිව දාලා යද්දී අඬන්නේ නැතුව හිත හදාගෙන ඉන්න පුළුවන් නම් එයා ධර්මයේ තුල ශක්තිමත් වෙච්ච කෙනෙක්. අම්මල තාත්තලේ ශක්තිය හදාගන්න. අඬා පස්සෙන් යන්න එපා පුතේ උඹ නැතුව ඉන්න බෑ කියලා. දුවේ මං කොහොමද ඔයා නැතුව මේවා කරගන්නේ කියලා අනුන් මැත්තේ යැපෙන්නම එපා. මුල් වෙලාවෙ ටිකක් අමාරු වෙයි. හිත හදාගෙන හුරු වෙන්න තනිකමට. හුරු වෙන්න තනිකමට. භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනෙකුට, සද්ධර්මයේ පිහිට කරගත්ත කෙනෙකුට, ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ අරමුණු කරගත්ත කෙනෙකුට ජීවිතේ දුකක් දැනෙන්නේ නැහැ.